මායාකාර විෂ්කියා උකුස්සෙකුගේ වෙස් අරගෙන නගරය අවට සැරිසැරුවා. පීටර් නන්ග්‍රූ කියන එයාගේ සහෝදරයව හමු වෙන්න. ගම්මානයක ජීවත් වුණ මෙයා වෙළඳාම් කටයුතු වලට නගරයට ඇවිත්. උකුස්ස ඇවිල්ලා නන්ග්‍රූට ඉඟි කළා. එයාලා දෙන්න නගරේ හමු වෙන එක භයානකයි. ඒ නිසාම වෙළඳාම් කටයුතු ආවර කරලා ගම්මානෙට පිටත් වුණා. නන්ග්‍රූට විස්කියාව මුණ ගැහුණේ ගම් ඉවුරක තියෙන ගල් ගුහාවක් ළඟ. විස්කියා නන්ග්‍රූට පූසි පැටියෙක්ව තෑගි කළා. ගෙදර ගිහින් බලා ගන්න පිරිමි දරුවෙකු වගේ රැකගෙන කාලේ ආවම බාර දෙන්න කියලා. ගෙදර ගියපු නන්ග්‍රූ පූසි පැටියව ඇඳ උඩින් තියලා මැජික් වතුර ඉස්සා. නන්ග්‍රූ දන්නවා මේකත් මොකක් හරි මායාවක් කියලා. මොකද නන්ග්‍රූටත් මායා කර්ම ගැන පොඩ්ඩක් විතර දැනුමක් තියෙනවා. හැබැයි මේ මැජික් වතුර බෝතලය නම් විස්කියාගෙන් තෑගි ලැබුණ දෙයක්. ඒක නම් අදහන්න බැරි මායාවක්. පුංචි පූස් පැටියව සුරතල් පුංචිම පුංචි ගෑනු ළමයෙක් වුණා. ඉතින් නන්ග්‍රූ එයාටම පොරොන්දු වුණා දරු පැටියව පණ වගේ බලා ගන්නවා කියලා. මොකද මෙයාලට දරුවෝ ඉඳී නැහැ. නගරෙට ගිය බිරිඳත් ගෙදර එද්දී දැක්කේ සුරංගනාවියක් වගේ ලස්සන පුංචි දරු පැටියව. දෙන්නත් එක්ක කඩපිලට ගිහින් පිරිමි දරුවෙකුට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ගෙනත් පුංචි පැංචිව කොළු පැටියෙක් වගේ හැඩ කළා. ඒ වගේම පුංචි ලස්සන කොණ්ඩේ කපලා පිරිමි පෙනුම වැඩි කළා. ෆ්‍රැන්ක් ඩෝන් කියන මායාකරුවා යුනිකෝන් ඩෙවොල් කියන ප්‍රබල මායා සමුළුවේ සමාජිකයින් 7 දෙනෙක්ව විනාශ කරලා. එයාලා කොච්චර බලවත් වුණත් 8 වෙනියා වුණ සීකෝ ඇවිත් අනිත් අයව පාව දීලා නිසා එයාලට එයාලගේ ජීවිතවලින් සමුගන්න වුණා. මෙයාලට හිටපු දරුවෝ හොයාගන්නවත් නැහැ. ඉතින් ඒ නිසා ෆ්‍රැන්ඩෝන් සීකෝ එක්ක එකතු වෙලා ඒ දරුවන්ව නගරේ පුරාම හෙව්වත් හොයාගන්න නම් හමුුනේ නැහැ. මේ අතරෙදී විස්කියා දරුවන් 3 දෙනෙක්ව කුරුමිටි රාජධානියටත් තවත් දෙන්නෙක් පොළොව යට තියෙන සැමුවෙල් රාජධානියටත් බාර දෙනවා. මේ තමයි යුනිකෝන්ලගේ දරු පැටව්. විස්කියා කියලා කියන්නේ යුනිකෝන් ඩෙවොල්ලගේ ප්‍රධානිය වුණ සාතන්ගෙත් එයාගේ බිරිඳ සෙලීනගෙත් මිත්‍රයා වගේම ආරක්ෂකයා. ඉතින් මෙයාලගේ පුංචි දුවව තමයි නන්ග්‍රූට බාර දුන්නේ. ඒ වගේම අනිත් සමාජිකයෝ 5 දෙනාගේ දරුවොත් ආරක්ෂා කරන්න එයා පියවර ගත්තා. මොකද ෆ්‍රැන්ක් ඩෝන් ගොඩක් නපුරු නිසා ඒ කිරි දරුවන්ව විනාශ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. නන්ග්‍රූ එයාලට ලැබුණ දරුවට එනීඩෝ කියලා නම දාලා එයාව ගොඩක් ආදරෙන් බලා ගත්තා. මැජික් කර්ම සටන් කලාව වගේම ආත්ම ආරක්ෂාවට අවශ්‍ය හැම දේම කියලා දීලා එයාව ශක්ති සම්පන්න තරුණයෙක් කළා. එයා තරුණියක් කියන දේ නම් දැනගෙන හිටියේ නන්ග්‍රූ වගේම එයාගේ බිරිඳ විතරයි. එනීඩෝටත් ඒක ගානක් නැහැ. එනීඩෝ මේ විදියට තරුණවියට පත් වෙනවා වගේම අනික් පැත්තෙන් කුරුමිටි රාජධානියේ ආරක්ෂාව යටතේ ලුසියන් රොන් පිලිප් 3 දෙනත් මායා කර්ම වගේම සටන් කලාව ඉගෙනගෙන යස තරුණයින් බවට පත් වුණා. ඒ වගේම සැමුවෙල් රාජධානියට දුන්න පිරිමි දරුවන් දෙන්නත් හරිම කඩවසම් අති දක්ෂයින් වුණා. එනිමෝ රෂ් මේ දෙන්නගෙන් රෂ්ට තිබුණේ නපුරු ගාම්භීර පෙනුමක්. පෙනුම වගේම හරිම නපුරෙක් තමයි මෙයා. හරිම දඩබ්බර හිතුවක්කාරයෙක්. පිරිමි ළමුන් 5 දෙනාගෙන්ම කැපිලා පේන්න හිටියේ රෂ්. මේ අයට අවුරුදු 18ක් වුණ නිසා ලෝකය දකින්න අවස්ථාව දෙන්න විස්කියා තීරණය කළා.
නගරේ තියෙන එතිල්ඩා මායාකර්ම පාසලට ඇතුළත් කරන්න මේ අයගේ භාරකාරීන්ට දැනුම් දුන්නා. මේ පාසලේම සීකෝගේ දරුවත් ඉගෙන ගන්න ආවා. එයා නම් හරිම ගුණ යහපත් තරුණයෙක්. නපුරු තාත්තා කෙනෙක් ළඟ හැදුනත් එයා ළඟ නම් තිබුණේ එයාගේ අම්මගේ වගේ යහපත් ගති ගුණ. මොකද සීකෝ ෆ්‍රැන්ක්ටෝන්ට සේවය කරන නිසා එයා ළඟ දරුවා එක්ක ඉන්න කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා ජේකෝබ් කියන මේ තරුණයා කාටවත් කරදර කරන විදිය කෙනෙක් නම් නෙවෙයි. එතිල්ඩා පාසල ගේබ්‍රියල් කියන සුර මායාකාරයා යටතේ තියෙන නිසා ෆ්‍රැන්ක්ටෝන්ට ඇඟිලි ගහන්න බෑ. එයත් ගේබ්‍රියල්ට බයයි. බලගතු මායාවුටුන්න එයා ළඟ තියෙන නිසා එයා අමරණීය කෙනෙක්. ඉතින් මේ විදියට පාසල් වාරය ආරම්භ වෙලා ළමයි 7 දෙනාම පාසලට ඇතුළත් වෙනවා. ළමයි 7 දෙනා මිතුරු මිතුරියන් හදාගන්නවා වගේම කොහොමින් කොහොම හරි මේ 7 දෙනා හොඳම යාළුවෝ බවට පත් වෙනවා. රොන් පිලිප් වගේම එනිමෝ එක කාමරයකත් අනිත් කාමරයේ රස් ලුෂියන් එනීඩෝ කියන අයත් හිටියා. ඉතින් ඒ නිසා එයාලට යාලා ගොඩක් හිතවත් වුණා. එනිඩෝටත් එයා තරුණියක් කියන එක සංගවන්න ලොකු කට්ටක් කන්න වුණා. මොකද එයාට නිතරම ඉන්න උනේ පිරිමි ළමයි එක්ක. මේ ටීම් එකට ජේකෝබුත් එකතු වුණේ හරියට දෛවයේ කැමැත්ත වගේ. රෂ් ගොඩක් නපුරු වුණත් එනිඩෝ එක්ක ගොඩක් හිතවත් වුණා. එයා නපුරුයි කියලා පෙන්නුවත් ගොඩක් හොඳ කෙනෙක් කියලා. ඒ නිසා එනිඩෝ තේරුම් ගත්තා. මේ 7 දෙනාට ගෑනු ළමයි පිස්සුවෙන් වගේ පස්සෙන් ආවත් රෂ් එනිඩෝ දෙන්නා එයාලව මගහැරලා බේරිලා ගියේ නපුරු මූණ පෙන්නලා. හොඳම වැඩේ කියන්නේ එනිඩෝගේ පස්සෙනුත් මේ ගෑනු ළමයි එනවා. එයාලව රවට්ටන්න හිතේ නැතත් එනිඩෝ එයා තරුණියක් කියන එක සංගවන් ඉන්න වුණා. එයාලගේ දෙමව්පියන්ට උන පොරොන්දුව නිසා. මේ විදියට කාලය ගත වෙලා ගියා. ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන ගියා වගේම පාසලේ කීර්තිමත්ම ශිෂ්‍යයින් වෙන්න මේ අයට පුළුවන් වුණා. ඒත් ටිකෙන් ටික රෂ් එනිඩෝව මගහැරියා. ඒක එනිඩෝට ගොඩක් දුක හිතෙන දෙයක් වුණත් එයා තරුණියක් නිසා කවද හරි ඒ බව දැනගත්තත් රෂ් තාලා යන බව දන්න නිසාම හිත හදාගන්න උත්සාහ කළා. ඒත් දෙන්නට දෙන්න මගහැරෙන එක දෙන්නටම ලොකු අඩුවක් විදියට දැනුණා. ගේබ්‍රියල් මේ ළමයි 7 දෙනාම ගැන දැනන් ඉඳියත් ඒ අය කවුද කියන්න දැනන් ඉඳියේ ඒ අයම විතරයි. මේක පවුලේ රහසක් වගේම කවද හරි දෙමව්පියන්ගේ මිනී මරුවන්ට දඬුවම් දෙන්න හිතාගෙන ඉන්න මේ අයට ඒ ගැන කාටවත් කියන්න හිතුනේ නැහැ. දවසක් ගේබ්‍රියල් මේ 7 දෙනාව ගෙන්නලා ඒ අය කවුද කියන එක වගේම අතීතේ සිද්ධ වුණ හැමදේම හෙළි කළා. ඒත් එනිඩෝ කියන්නේ තරුණියක් කියන එක ඇරෙන්න. රෂ් එනිඩෝව ඇදගෙන එළියට ගියා. එයා මෙච්චර දවසක් එනිඩෝව දැක්කම එයා ගැන කැමැත්තක් හිතෙන නිසා එයාව මගහැරියා වගේම එයා තරුණයින්ට නම් ආදරේ කරන්නේ නැහැ කියලා එයාලගේ රූම් එකෙන් වෙන රූම් එකකට යන්න කියලා එනිඩෝට දොස් කියනවා. එනිඩෝට දුක හිතුණත් එයා මොකුත්ම කියන්න ගියේ නැහැ. ඒ වගේම එයාලගේ කාමරෙන් ගියෙත් නැහැ. මේ විදියට ටික දවසක් ගියාම ගේබ්‍රියල් මායා කර්ම හොඳින් ඉගෙනගෙන අවසන් කළ මේ 7 දෙනාට බලයන් ලබා දෙනවා. එයාලගේ ඒ බලය පාවිච්චි කරලා ෆ්‍රැන්ක්ටෝන්ව අවසන් කරන්නේ එයාටත් හිතාගන්න බැරි විදියට. මොකද යුනිකෝන් ඩෙවල්ලගේ ළමයි ජීවත් වෙනවා කියලා ෆ්‍රැන්ක්ටෝන් හීනකින්වත් හිතුවේ නැහැ. විනාශ කළා කියලා කිව්වට එයාගේ මැජික් බලය විතරයි විනාශ කළේ. එයාව ගවයෙක් බවට පත් කරලා
ගැමියෙකුට බාර කළා. මෙච්චර කල් කරපු නපුරු වැඩවලට හරියන්න වන්දි ගෙවන්න සැලැස්සුවා. සීකෝට කර කියාගන්න දෙයක් නැහැ. ඒත් කවුරුවත් එයාට දඬුවම් කරන්න ගියේ නැහැ. මොකද සීකෝගේ දරුවා ජේකෝබ් එයාට තාත්තා විදියට පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ වගේම කතා කරන්නවත් උත්සාහ කළේ නැහැ. මොකද පාවා දෙන යාළුවෝ කාටවත්ම ආශ්‍රය කරන්න හොඳ නැති නිසා. නපුර අවසන් කළ නිසා වගේම මායාව ඉගෙනගෙන බලයන් ලබාගත්ත නිසා හැමෝම ගෙවල් වල යන්න පිටත් වුණා. ඊළඟ යුනිකෝන් ඩෙවල් සමුළුවේ සමාජිකයින් 7 දෙනා විදියට මේ අයව පත් වෙලා තිබුණ නිසා නැවත වාරයක් මේ අය හමු වුණා. ඒත් එක්කෙනෙක් විතරක් වෙනස් වෙලා තිබුණා. ඒ තමයි එනීඩෝ. එයා අරියානා විදියට එයාගේ සැබෑ ස්වරූපයෙන්ම පැමිණියා. සුන්දර තරුණියක් විදියට. හැමෝටම පුදුමයි. මෙච්චර සුන්දර තරුණියක්ව මග ඇරුණ එක ගැන. රෂ්ට නම් මාරම සතුටක් දැනුණා. රෂ්ගෙන් නම් බේරුමක් උනේ නැහැ. මොකද මෙච්චර කාලයක් කැමැත්තෙන් ඉඳපු එනීඩෝ තරුණියක් උනේක එයාට කියාගන්න බැරි සතුටක්. ඒ නිසා රෂ් හරි ආදරෙන් එයාව වැළඳගෙන හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කළා. රෂ් අරියානා විවාහ වුණා වගේම අනිත් 5 දෙනාත් එයාලා කැමති තරුණියන්ව විවාහ කරගත්තා. හැදී වැඩුණ කුරුමිටි ගම්මානයටත් පොළොව යට තියෙන සැමුවෙල් රාජධානියටත් නන්ග්‍රූ දෙපළටත් එයාලා එක්ක ඉන්න ආරාධනා කළත් කවුරුවත් ඒ ආරාධනාව පිළිගත්තේ නැහැ. එයාලගේ දූ දරුවන්ගේ සතුට දැකලා සතුටු වෙලා ජීවිතය සතුටින් ගත කළා. ඉතින් මේ අලුත් යුනිකෝන් ඩෙවල්ලා මායා බලයෙන් හැමෝටම උදව් කරගෙන යහපත් විදියට ජීවත් වුණා. ඒ විදියට කාටුන් එකත් ඉවර වුණා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන ගමන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.